මේ රාජ්‍ය යාන්ත්‍රණය පුරා පැතිරී තිබෙන වංචා දූෂණ. ඔබට කියන මේකේ තත්ත්වය හොඳින් තේරුම් ගන්න මේ රට තියෙන තැන. මෑතකදී මාතර බන්ධනාගාරයේ අලුත් වැඩියා කිරීම හේතු කොටගෙන එහි සිරකරුවන් අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයට මාරු කරා. එතකොට ඔවුන් සතුවදී සියලු දේ උන්ට අරගෙන යන්න බෑ. මොනවද අපිට හම්බුනේ බන්ධනාගාරේ? මාංචු කුට්ටම් 7ක් හම්බුණා සිරකරුවන් අතේ තිබිලා. කීස් 27ක් හම්බුණා. කියන මාංචු කුට්ටු අරින කීස් 27ක් හම්බුණා සිරකරුවන් ගාව තිබිලා. ඉතින් මාංචු කුට්ටම් වුන් අතේ යතුරුත් වුන් අතේ. ජංගම දුරකථන වයර් චාර්ජර්ස් මෙහෙම තියෙනවා. එකක්වත් එයින නිලධාරීන්ගේ අවබෝධයකින් තොරව ආපු නැති ඒවා නොවේ. එහෙම මෙතන තියෙනවා. අපි අපරාධ කීපයක් පිළිබඳ පහුගිය කාලේ ආందోලනයට තුඩු දුන්නා. උසාවියේ කෙනෙක් ඝාතනය කිරීම පිළිබඳ ප්‍රශ්නේදී පරීක්ෂණයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් දැන් අත්අඩංගුවට අරන් තියෙනවා. රාජ්‍ය තියෙන තැන. මිද්දනී ඝාතනයේදී තංගල පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට අරන් තිබෙනවා. ගල්කිස්ස පොලිසියේ පොලිස් නිලධාරියෙක් තමන්ගේ ගිනි අවි විකුණලා රට පනිනවා. හමුදා කඳවුර තිබෙන අවි T-73ක් හමුදා කඳවුරෙන් පාතාලයට ඇවිල්ලා තියෙනවා. කොතනද මේ රට තියෙන්නේ?